අපි නඩු කොහෙවත් අස් කරගෙන නැහැ. අපි දාපු නඩුව දින්න. සජිබේ මන්ත්‍රී වරේ එයාගේ නම කියන්නත් කැමති නෑ මම. සජිබේ මන්ත්‍රී යෝජනාවක් දානවා ඕට්ටුවේ හිටපු නගරාධිපති බේරගන්න. ඕට්ටුවේ සෙට් එක බේරගන්න යෝජනාව දාන්නේ සජිබේ මන්ත්‍රී. දැන් මොකක්ද එයාලගේ යෝජනාව? එයාලා කියනවා කුරුණෑගල උසාවියේ එහෙම කියන්නේ. කුරුණෑගල උසාවියේ නාමල් කරුණාරත්න නඩුවක් දැම්මා. ඒ නඩුව ඉල්ලා කරගත්තා. ඒ නඩුවට නගර සභාවේ මුදල් විශාල ප්‍රමාණයක් නඩු ගාස්තු විදියට වියදම් කෙරුවා. ඒක අපරාධයක්. ඒ නිසා ඒ මුදල් නාමල් කරුණාරත්නකින් අය කරගන්න ඕනේ කියලා එහෙම යෝජනාවක් තියෙනවා. අපි දාපු නඩුව දිනුවා. නාට ඔක්කොම අපි තව දවස් දෙකක් ඇතුළත සියලුම ලේඛන සාහිත්‍ය පැහැදිලි කිරීම කරනවා. ඒ දවස්වල ජොනියාට බයේ, රාජපක්ෂලට බයේ, දුසාර සංජීවලට බයේ, නැට්ට අකුලගෙන හිටපු අය, ඇඳන් අත්ත හිටපු අය දැන් එළියට බහලා වීරෝ වෙන්න හදනවා. එහෙනම් මේ අපරාධ කරපු හැටියේ අපි කිසි කෙනෙකුට බය වෙන්නේ නැතුව අපි එඩිටරව මේවට අදාළව මුණ දුන්නා. කුරුණෑගල පොලිසිය අපි ප්‍රමිල්ල දැම්මේ මමයි අපේ ධර්මපති සහෝදරයා දෙන්නම ගිහිල්ලා. එතනින් පස්සේ අපි නඩු දැම්මා. අපිට අහන්න තියෙන්නේ එකක් තමයි දුසාර සංජීව ඇතුළු හිටපු නගරාධිපති ඇතුළු කණ්ඩායම අවුරුදු 3කට හිරගත ගියේ ඇයි? අධිකරණයෙන් ඒගොල්ලොන්ට සිර දඬුවම් නියම කළේ ඇයි? ලක්ෂ 137ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එවෙලම ගිහිල්ලා සල්ලි මල්ලක දාගෙන අවිල්ලා උසාවියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දුන්නේ ඇයි? ඇයි ඒ සල්ලි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දුන්නේ? ඊළඟට මේ නගර සභාවෙන් කිසිම අවසරයක් නැතුව මේක කඩලා බිඳලා දැම්මා. ඒ නිසා ඒගොල්ලෝ කියනවා මේක පුරාවස්තුවක් නෙමෙයි කියලා. දැන් නගර සභාවෙන් ප්‍රශ්නයක් අහනකොට ඒකට උත්තරයකුත් දෙනවා. ඒක මාර උත්තර. මේක ආදපු කාලවකවානු පිළිබඳව අහනකොට නොදනි. ඊළඟට 1815ට කලින්ද මේක හදුවේ කියනකොට ඒතකොට නොදනි කියනවා. මේ ඒතකොට පරස්පර උත්තර දෙනවා. මේක තමයි තත්වය. එවනම් මෙන්න මේ පරිසරය ඇතුලේ පහදලුවම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කරනවා ලිඛිතව මේක පුරාවස්තුවක් කියලා. මේ බිම අයිති නගර සභාවට, ගොඩනැගිල්ල අයිති නගර සභාවට ඒකේ තර්කයක් නැහැ. නමුත් මේක පුරාවස්තුවක්. එන පුරාවස්තුවක් කොහොමද කඩන්නේ? කිසිම අනුමැතියකින් තොරව අනුමතියක් තියක් තිබුණක් කරන්න බෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුකූලතාවයක් නැතුව. ඒ නිසා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේක ඉතා පැහැදිලිව. එමනම් ඊළඟට මේක රාජ්‍ය දේපලක්, පොදු දේපලක්. පොදු දේපල පනතට අනුව රුපියල් 25000කට වැඩි හානියක් කළොත් එම අප නැහැ, ඇඩ්‍රස් නැහැ. එමනම් රජයට අයිති බිල්ඩින් එකක් පුරා වස්තුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව කොහොමද නගර සභාවවත් අනුමතියක් නැතුව, කිසි කෙනෙක් අනුමතියක් නැතුව හිටපු නගරාධිපතිගේ ඕඩර් එකකින් කැඩුවේ? ඇයි මේක මහරා කැඩුවේ බිල්ලා? ඇයි දවල් කඩන්න ආවේ නැත්තේ? ඇයි එමනම් යා හිරේ ගියේ? ඇයි දඩ ගැව්වේ? එතකොට දැන් ඉව්ව කතාවක් නැහැ. දැන් කතාව මොකද්ද? මේ මම නඩුවස් කරගත්තා. මේ කුරුණෑගල උසාවියේ මන් දාපු නඩුවක් නේ. අපි නඩු දැම්මේ කොළඹ. අපි නඩුවෙන් ඉල්ලා සිටපු දේ අපිට ඉෂ්ට වුණා. ඉෂ්ට වීමත් එක්ක අපේ නඩුව ඉවර වුණා. එච්චරයි. වෙන කතන්දරයක් නැහැ. ඒ සියල්ල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අපරාධ කරපු කට්ටිය හිරේ ගියේ. ඒ නිසා නගර සභාව කෝටි කන්දරාවක් සල්ලි ගෙවලා තියෙනවා නඩු ගාස්තු විදියට. නගර සභාව හැටියට අපි සභිකයින් සියලු දෙනා එකතු වෙලා ඒගොල්ලෝ විසින් කඩලා දාපු ඒ ස්මාරකය අපි දැන් හදන්න පටන් අරගෙන තියෙනවා.